සාරු කපල් YouTube channel එකට මම අද ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියන්න යන්නේ අපි කට්ටිය එකතු වෙලා ගිය විනෝදචාරිකාවක් ගැන. ඉතින් අපි කට්ටිය ගෙදරින් පිටත් වුණේ උදේ 5ට විතර. අපි එහෙට යනකොට උදේ 8:10 වගේ වුණා කතරගමට යද්දී. ඉතින් අපි යන පාර දෙපැත්තේ සිරි නරඹමින් තමයි අපි ගියේ. ඇත්තටම ගොඩක් විනෝදයි. ඉතින් අපි ගිහින් මුලින්ම කරේ අපි උදේට කෑම කාලා තමයි අපි කතරගම දේවාලයට ගියේ. පළතුරු වට්ටියක් අරන් අපි කට්ටියත් එක්ක කතරගම දේවාලයට ගියා. ඒ යන ගමන් ලස්සන මල් දෙපැත්තේ දාලා තිබුණා. ඒවත් බලාගෙන අපි කට්ටිය ගියා. ගොඩක් ලස්සනයි. ගොඩක් කට්ටිය මැණික් ගඟේ නානවා. දැන් නම් ටිකක් වතුර අඩුයි. අපි යනකොට අපි පොයට පස්සේ දවසේ ගියේ ගොඩාක් සෙනග හිටියා. ඇත්තටම අපි ගිය දවසේ වැස්සේ නෑ. ඉතින් ඇත්තටම කිව්වොත් ගොඩක් හොඳයි. ඉතින් අපි දේවාලෙට යනකොට එදා ඊට දවසක් දහම් පාසල් ළමයින්ගේ ලස්සන පෙරහැරක් තිබුණා. අපි ඉතින් ඒකත් බලාගෙන ගියා. ගොඩක් ලස්සනයි ඒකත් බලාගෙන අපි කට්ටිය දේවාලයට ගියා. මල් පෙරහැරක් තමයි ගියේ. ගොඩක් ලස්සනයි. චූටි කට්ටිය ගොඩාක් හිටියා. ඉතින් අපි දැන් මේ පිවිසෙන්නේ රුහුණු මහා කතරගම දේවාලයට තමයි දැන් පිවිසුනේ. ඉතින් ඇත්තටම අද ගොඩක් සෙනග ඉන්නවා. ඇත්තටම ගොඩක් මේ දේවාලය ලස්සනයි. ගොඩාක් හාස්කම් තියෙන දේවාලයක්. ඉතින් අපි මෙතන වැඳ පුදාගෙන එතනින් එළියට ආවා. ගොඩක් සෙනග ඉන්න නිසා.
අපි එද්දී ලස්සන නැටුමකුත් අපිට බලාගන්න පුළුවන් වුණා. කාවඩි නැටුම. ඉතින් ඒකත් ගොඩක් ලස්සනයි. ඉතින් අපි කට්ටිය කාවඩි නැටුමත් බලාගෙන එතන ටිකක් වෙලා ඉඳලා කට්ටිය කිරිවෙහෙර වන්දනා කරන්න ගියා. ඉතින් මේ වගේ ලස්සන මල් තිබුණා. අපි කිරිවෙහෙරට යද්දී පාරයිනේ රෝස මල් පාට රෝස මල්ද නෙළුම් මල් ඕලු මල් පාට ගොඩාක් ලස්සනයි. ඉතින් අපිත් මෙතනින් මල් පොකුරක් අරගෙන අපි ඉතින් කිරිවෙහෙර වන්දනා කරන්න ගියා අපි කට්ටියත් එක්ක. ගොඩාක් සෙනග ඉන්නවා. පොය දවසට පස්සේ දවසේ නිසා ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි කිරිවෙහෙරත් වැඳ පුදාගෙන එද්දිත් අපිට ලස්සන කාවඩි නර්තනයක් බලාගන්න පුළුවන් වුණා. ඒකත් ගොඩක් ලස්සනයි. අපි ඒකත් බලාගෙන අපි ඊට පස්සේ ආවේ සෙල්ල කතරගමට. මං සෙල්ල කතරගමට ගිය පළවෙනි අවස්ථාව මං කලින් ගිහිල්ලා නැහැ. කතරගමට ගිහින් තිබ්බට ඒකත් ගොඩක් ලස්සනයි. ගොඩක්ම ලස්සනයි සෙල්ල කතරගම. ඊට පස්සේ අලුවනේ අපි ආවේ කිරින්ද බීච් එකට තමයි. ඊට පස්සේ අලුවනේ අපි ආවේ සංකපාල කානිවල් එක බලන්න. ඒක ගොඩක් ලස්සනයි. ගොඩක් විනෝද වෙන දේවල් තියෙනවා. මෙඩිකෝරවුන්, කතුරුන්චිල්ලා එහෙම තියෙනවා. පොඩි කට්ටියට ගොඩක් විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම ලස්සන කූඩුවකුත් තිබුණා. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. බුදු සරණයි.